ලංකාවේ කිසිම තේ වර්ගයකට එකවර සම්මාන 6ක් හම්බෙලා නැහැ. කිසිම සම්මාන උල්ලකින්. ඉතින් මේක ඓතිහාසික අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ වගේම අපේ තව තේ වර්ගයක් තියෙනවා සිංහරාජ වෛරි ටිප්ස් කියලා. ඒක සම්මාන 39ක් ලබා ගත්තොත් ඒකක් රටවල් 10කින්. හැම විටම අපට සම්බන්ධ වෙන තේ කොමසාරිස්තුමා අපේ කොට්ටාසේ තේ පරීක්ෂකතුමිය ඒ වගේ මුල්‍ය ආයතන වල සම්බන්ධ නිලධාරි මහත්වරු ආගමින් අපගේ වතු උපදේශක ලෙස කටයුතු කරන විමුණුරත්න මහතා නිලධාරි මණ්ඩලය සහ අපගේ සේවක සේවිකා ආහතුරු සීලෝම දෙනාගෙන් අවසරයි. ඇත්තටම අපේ ඒ අවසන් කාලයේදී මේ වගේ ජයග්‍රහණ මේ ආයතනයට ලබා දෙන්න දායකත්වය ලැබීම පිළිබඳව මම බෙහෙවින්ම සතුටු වෙනවා. The Honorable Mention Award, a white tea, silver feathers from Lumbini Tea Valley. Lumbini Tea Valley. The Grand Prize Award, awarded for the best overall team, goes to Lumbini Tea Valley. Wow! And that, my friends, are the winners at the World Tea Expo Global Tea Championship 2025. It is time to taste some tea. Thank you so much. The overall best tea, Lumbini Tea Valley for the silver feather.
honorable mention award. A white tea, silver feathers from Lumbini Tea Valley. Lumbini Tea Valley. The overall best tea, Lumbini Tea Valley for the silver feathers. The grand prize award, awarded for the best overall team, goes to Lumbini Tea Valley. Congratulations! Wow! And that, my friends, are the winners at the World Tea Expo Global Tea Championship 2025. It is time to taste some tea. Thank you so much. The honorable mention award. A white tea, silver feathers from Lumbini Tea Valley. Thank you guys. Awesome. Congratulations. Thank you guys. Lumbini Tea Valley. මම චමින්ද ජයවර්ධන කළමනාකාර අධ්‍යක්ෂක දෙනියායේ ලුම්බිනි තේ කර්මාන්තශාලාවේ. ඉතින් අපිට මේ සම්මාන හම්බුනේ ඇමරිකාවේ ලාස් වෙගාස් නුවර පැවති ලෝක තේ සම්මාන වලින් එහි තිබුණා තේ උලෙලක් වර්ල්ඩ් ටී එක්ස්පෝ කියලා. ඒකේ තිබුණා වර්ල්ඩ් ටී චැම්පියන්ෂිප් කියන සම්මාන උළෙල. ඒකේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් තේ වර්ග. ඉතින් ඒ තේ වර්ග අනුව ඒ කියන්නේ ලෝකේ අනිත් රටවල් වලටත් පුළුවන් තේ වර්ග ඉදිරිපත් කරන්න සෑම තේ වර්ගයක්ම. ඉතින් අපිත් ලුම්බිනි තේ කර්මාන්තශාලාව විදිහට තේ වර්ග 15ක් පමණ ඉදිරිපත් කරා මේ තරඟයට. එතකොට අනිත් රටවල් වලින් ඒ වගේම ඇමරිකාවේ තියෙන තේ වෙළඳ සමාගම් වලින් සෑම කෙනෙක්ම තේ ඉදිරිපත් කරා මේ තරඟයට. ඉතින් ඒ වයින් තමයි අපි මේ සම්මාන 9ක් ලුම්බිනි තේ කර්මාන්තශාලාවට ලැබුණා. ඒකෙත් ඒ කියන්නේ ඒ තේ වර්ගවල කැටගරිස් තිබුණා. ඒ කැටගරිස් වලින් තමයි තෝරගත්තේ මොකද්ද මේ මොන සම්මානයේද මොන තේකද තෝරන්නේ කියන එක. ඒ අනුව අපේ තේ වර්ගයක් තියෙනවා ලුම්බිනි සිල්වර් ෆෙදර්ස් කියලා. ඒ සිල්වර් ෆෙදර්ස් කියන තේකට කැටගරි 6කින් සම්මාන 6ක් හම්බුණ එකම තේ වර්ගයකට. මේක මම හිතන්නේ ඉතිහාසගත අවස්ථාවක්. මොකද ලංකාවේ කිසිම තේ වර්ගයකට එකවර සම්මාන 6ක් හම්බෙලා නැහැ. කිසිම සම්මාන උළකින්. ඉතින් මේක ඓතිහාසික අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ වගේම අපේ තව තේ වර්ගයක් තියෙනවා සිංහරාජ වෛරි ටිප්ස් කියලා. ඒක සම්මාන 39ක් ලබාගත්තු තේකක් රටවල් 10කින්. මෙවර ඒ තේකටත් හම්බුණා එක සම්මානයක්
හොඳම කළු තේ වර්ගයේ විදියට හම්බුන සම්මානය. ඒකත් එක්ක සිංහරාජ වෛර ටිප්ස් කියන තේ වර්ගයට දැන් සම්මාන 40ක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අපේ ගාව මේ සම්මාන දෙද්දී රටවල් කීපයක විනිශ්චයකරුවන් තමයි මේක විනිශ්චය කරේ. එතකොට ඒගොල්ලොත් තේ ගැන ඉතාමත්ම හොඳ දැනීමක් තියෙන අය. ඒගොල්ලෝ ඇවිල්ලා තමයි මේ තේ විනිශ්චය කරලා මේ සම්මාන ලබලා දුන්නේ. ඉතින් ඒ සම්මාන වල තිබුණේ මාර්තු මාසේ 26 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වෙගස් නුවර තමයි තිබුණේ. ලාස් වෙගස් කන්වෙන්ෂන් සෙන්ටර් කියන තැන තමයි මේ සම්මාන වල පවත්වලා අපිට මේ සම්මාන ලබා දුන්නේ. ඉතින් අපිට මේ සම්මාන හම්බුනේ ඇමරිකාවේ ලාස් වෙගස් නුවර පැවති ලෝක තේ සම්මාන වලින් එහෙ තිබුණා තේ උලෙලක් වර්ල්ඩ් ටී එක්ස්පෝ කියලා. ඒකේ තිබුණා වර්ල්ඩ් ටී චැම්පියන්ෂිප් කියන සම්මාන උලෙල. ඒකේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් තේ වර්ග. ඉතින් ඒ තේ වර්ග අනුව ඒ කියන්නේ ලෝකේ අනිත් රටවල් වලටත් පුළුවන් තේ වර්ග ඉදිරිපත් කරන්න සෑම තේ වර්ගයක්ම. ඉතින් අපිත් ලුම්බිනි තේ කර්මාන්තශාලාව විදිහට තේ වර්ග 15ක් පමණ ඉදිරිපත් කරා මේ තරඟයට. එතකොට අනිත් රටවල් වලින් ඒ වගේම ඇමරිකාවේ තියෙන තේ වෙළඳ සමාගම් වලින් සෑම කෙනෙක්ම තේ ඉදිරිපත් කරා මේ තරඟයට. ඉතින් ඒ වයින් තමයි අපි මේ සම්මාන 9ක් ලුම්බිනි තේ කර්මාන්තශාලාවට ලැබුණා. ඒකෙත් ඒ කියන්නේ ඒ තේ වර්ගවල කැටගරිස් තිබුණා. ඒ කැටගරිස් වලින් තමයි තෝරගත්තේ මොකද්ද මේ මොන සම්මානයේද මොන තේකද තෝරන්නේ කියන එක. ඒ අනුව අපේ තේ වර්ගයක් තියෙනවා ලුම්බිනි සිල්වර් ෆෙදර්ස් කියලා. ඒ සිල්වර් ෆෙදර්ස් කියන තේකට කැටගරි 6කින් සම්මාන 6ක් හම්බුණ එකම තේ වර්ගයකට. මේක මම හිතන්නේ ඉතිහාසගත අවස්ථාවක්. මොකද ලංකාවේ කිසිම තේ වර්ගයකට එකවර සම්මාන 6ක් හම්බෙලා නැහැ කිසිම සම්මාන වලකින්. ඉතින් මේක ඓතිහාසික අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ වගේම අපේ තව තේ වර්ගයක් තියෙනවා සිංහරාජ වෛර ටිප්ස් කියලා. ඒක සම්මාන 39ක් ලබාගත්තොත් ඒකක් රටවල් 10කින්. මෙවර ඒ තේකටත් හම්බුණා එක සම්මානයක් හොඳම කළු තේ වර්ගයේ විදියට හම්බුන සම්මානය. ඒකත් එක්ක සිංහරාජ වෛර ටිප්ස් කියන තේ වර්ගයට දැන් සම්මාන 40ක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අපේ ගාව මේ සම්මාන දෙද්දී රටවල් කීපයක විනිශ්චයකරුවන් තමයි මේක විනිශ්චය කරේ. එතකොට ඒගොල්ලොත් තේ ගැන ඉතාමත්ම හොඳ දැනීමක් තියෙන අය. ඒගොල්ලෝ ඇවිල්ලා තමයි මේ තේ විනිශ්චය කරලා මේ සම්මාන